මෙම ශාන්ති කර්ම කටයුත්ත අප විසින් සිදු කරන ලද්දේ කොස්ගොඩ ප්‍රදේශයේ. මෙම කොස්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික මහතුන් පිරිසක් විසින් අප හමුවීමට පැමිණ මෙම ඔවුන්ට තිබෙනා වූ මේ ගුප්තමය ගැටලුව අප වෙත පැවසුවා. ඒ අනුව ඒ කියන්නේ ඔවුන්ගේ ව්‍යාපාර බිඳවැටීම්, හදිසි බිඳවැටීම්, ඒ වගේම තමයි ඔවුන්ට බාහිරව පිනීමට තිබෙනා වූ යම් යම් ගුප්තමය ගැටලුකාරී තත්ත්වයන් ඔවුන් විසින් අපහට පැවසුවා. ඒ වගේම තමයි ඔවුන් විසින් මීට පෙරද යම් යම් ශාන්ති කර්ම බොහෝ ස්ථානවලින් කර තිබුණු බවටත් එම තොරතුරුත් ඒ වගේම ඔවුන්ට දැනට පවතිනා වූ මේ ගුප්තමය ගැටලු, මානසික බිඳවැටීම්, ඒ වගේම තමයි හදිසියේ ව්‍යාපාරවල සිදුවන්නා වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ගැන ඔවුන් විසින් අප වෙත පැවසුවා. විශේෂයෙන් සේවකයන්ගේ වෙළඳසල් හැර යාම, ඒ වගේම තමයි ඔවුන්ගේ අසනීප ගති, ඒ වගේම තමයි හිටි හැටි ව්‍යාපාර පාඩු ලැබීම් ආදී සියලුම නොහිතූ ආකාරයේ ගැටලු ප්‍රමාණයක් ඔවුන් අප වෙත පැවසුවා. එම ඔවුන් විසින් පැවසූ ගැටලුද ඒ වගේම තමයි මේ ගුප්තමය කටයුත්ත ආරම්භ කිරීමට මත්තෙන්, මේ ශාන්තිකමනික කටයුත්තට මුල පිරීමට මත්තෙන් ඔවුන්ගේ භූමියත් ඒ වගේම ඔවුන්ගේ ශරීරය ගැනත් අප අඳුන් මාලාවක් කරහා හරියාකාරව සූක්ෂම අයුරින් නිරීක්ෂණය කර ඉන් පසුව එම පිළිවෙත් අප විසින් ඔවුන්ට තිබෙනා වූ ගැටලුව හඳුනා ගැනීමෙන් පසුව මෙම ශාන්තිකමනික මේ ආකාරයෙන් යොදාගත්තා. මේ අඳුන් මාලාවක් කරහා මේ භූමිය හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පසුව මේ ශාන්තිකමනිකට අදාළ වන්නා වූ කරුණු රාශියක් සපයා ගන්නට අපට හැකි වුණා. මේ දෝෂ තත්ත්වය හඳුනා ගැනීමෙන් පසුව මේට යෙදිය යුතු නියම ශාන්ති කර්ම කටයුත්ත කුමක්ද හඳුනාගෙන ඒ අනුව ඉදිරි වැඩ පිළිවෙල සූදානම් කරගත්තා. ඒ වගේම තමයි මෙම භූමියට විශේෂයෙන් මේ වෙළඳ ව්‍යාපාර ස්ථානයට යම් කඩපාළුවක් කියන ඒ කොඩවින දෝෂයත්, ඒ වගේම තමයි බහිරෝධ දෝෂයත්, ඒ වගේම තමයි මේ ඔවුන්ගේ මළගිය ඥාතියෙක් ඇතිවන්නා ප්‍රේත දෝෂාන්ධකාරයක් ප්‍රමුඛ වශයෙන් පෙන්눔 කළා මේ අඳුන් මාලාව හරහත්. ඒ වගේම තමයි ඒ භූමිය නිරීක්ෂණය කිරීමෙන් පසුව ඉන්පසුව අපි මේම ශාන්ති කර්ම කටයුත්ත යොදාගෙන හරි ආකාරව පාරම්පරික ශාස්ත්‍රානුකූලව පැවතිනා වූ යන්තමන්ත ශාන්ති කර්ම කටයුතු වලට යොදා ගන්න ඒ ක්‍රමෝපායන් යොදාගෙන, ඒ වගේම තමයි මුංගි නිවසට පැමිණලා අපි විසින් මේ දේව යහන්, ඒ වගේම තමයි තුන් සමයේ යකුන් යක්ෂයන් උසා දොරබුදු වලක්කන් දෙන්නේ පිදේනි මාලාවන්, ප්‍රේත පිදේනි මාලාවන්, ඒ වගේම තමයි තීන්දු මාලාවන්, ඒ වගේම තමයි අතුල් පන්ති පිටපන්ති ආවරණයේ පද්දි තීන්දු මාලාවක්, ඒ වගේම ආරක්ෂා මාලාවන් ආදිය ඒ සූදානම් කරගෙන තමයි මේ ශාන්ති කටයුත්ත අපි විසින් යොදාගත්තේ. ඒ වගේම තමයි මේ හරියාකාරව තීන්දු මාලාවක් මැතිරීමෙන් පසුව මේ භූමියේ තිබෙනා කොඩවින දෝෂේ කපා දැමීමත්, ඒ වගේම තමයි ප්‍රේත යකුන් යසනියන් උසාත් ඒ ප්‍රේත බන්ධන උසාත් කපන්නා වූ ගිනි වඩික තීන්දුව, එහෙම නැත්නම් පිටපන්ති තීන්දු මාලාවක් කැපීමෙන් පසුව මේ හරියාකාරව ජීවම් කරන ලද්දා වූ ප්‍රබල ආරක්ෂා මාලාවකින් මෙම නිවසත් මේ වෙළඳ ව්‍යාපාර ස්ථානත් ආරක්ෂා කරා. ඒ වගේම තමයි මේ වෙළඳ ව්‍යාපාර ස්ථාන වලට නැති වී තිබුණු ආකර්ෂණීයත් නැවත ඇති කරවන්න විශේෂයෙන් ශ්‍රියාකාන්තා ජීවම්, ඒ වගේම තමයි ස්කන්ධ කුමාර ජීවම් වැනි යන්ත්‍ර ඒ වෙළඳ ව්‍යාපාර ස්ථාන වල තැන්පත් කිරීමත් ආදිය සිදු කරලා මේ ආතුරු පවුල් පෙරවාසීන්ට, එහෙම නැත්නම් මේ ව්‍යාපාරික මහතුන්ට ඒ තිබෙනා වූ නැවතත් ඔවුන්ගේ තත්ත්වය ඇති කිරීමට මේ গুপ্ত විද්‍යාව මගින් මේ ශාන්ති කර්ම කටයුත්ත ඔවුන්ට විශාල පිටුවහලක් වුණා. මේ ශාන්ති කර්මත්වය ඔවුන්ට හැකියක්මනින් ඒ පෙර තිබුණු යථා තත්ත්වයට පත්වීමට මේ ශාන්ති කර්මත්ත ඉවහල් වුණා. මේ ශාන්ති කර්මත්ත පාරම්පරිකව පැවතිනා වූ යන්තමන් ශාස්ත්‍රානුකූලව නිවැරදි පිළිවෙත් අනුව සිදු කරන ලද ශාන්ති කර්ම කටයුත්තකි. ඔබ සැමට තෙරුවන් සරණයි.